පුරුදු ලෙන්ගතුකමක් අරගෙන ලෙන්ගතුවපත් එක්ක එකතු වෙලා සුපුරුදු ලෙසම ආදරණීය ලෙස කියනවා ඔබ channel එකට නිරන්තරයෙන්ම නරඹනවා ගොඩාක් ස්තුතියි. ඔබට මේ මොහොත වෙනකන් ඔබ channel එක subscribe කරලා නැත්නම් ආදරණීය වන්න channel එක subscribe කරන්න. ඔයාලා දන්නවා සුදා මේ දවස්වල වීඩියෝ ටිකක් අඩුවෙන් කරන හේතුව මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙන්නේ මගේ අධික voice එක use කිරීම. නැත්නම් කියන voice abuse කරලා. ඒ නිසා vocal cords වලට ඒගොල්ලේ තියෙන vocal cords වලට යම්කිසි නිදහසක් අවශ්‍යයි. පොඩි damage එකක් වෙලා තියෙන නිසා ඒ නිසා පොඩ්ඩක් නිදහස විවේක ගන්න කියලා තමයි විවේක ගන්න නෙමෙයි. ඒකට කියන්නේ උගුරට විවේකයේ දෙන්න කියලා. එහෙම නැතු මේ තමහරුන් ගහනවා අමුතු දේවල් ගහනවා. හරි ආතල්. ඒ විතර නෙමෙයි දැන් මේ රටේ හොරු කාලකන්ණි 70ට මේ රට විනාශ කරපු අවජාතක පරයන්ට මේ රට මංකුල්ල කාපු 70ට ප්‍රධාන කොටම තියෙන බාධකයක් තමයි උන්ට බලයට එන්න තියෙන ප්‍රධානම බාධකයක් තමයි තුදා තමයි. ඒ කියන්නේ තුදා දැඩිව විවේචනය කරනවා ඔවුන්ව ඍජුව ණයත් නැතුව බයත් නැතුව තුදාගේ හඬ ඍජුව ඉදිරිපත් කරනවා. එතකොට මුන් සෑම 70 බුරුත්ත ඔක්කොටම උවමනායි තුදාගේ හඬ නවත්වන්න. තුදාගේ හඬ නවත්වන්න. ඉතින් ඒ නිසා මේ බාධකය ඉවත් කර ගැනීමට ඔවුන් ගන්නා උත්සාහය ඉතාමත් දැඩි ලෙස ඒ උත්සාහය යෙදමින් ඉන්නවා. ඔයගොල්ලෝ දැක්කා පසුගිය සතියේ දිල්කා සමන්මලීගේ තුළු පියා ඇවිල්ලා TID ගලකට ඇවිල්ලා අර ලෝයත් එක්ක ඇවිල්ලා ඒ කරපු වැඩේ දැක්කා. එතකොට අද වෙනකොට ඔස්ට්‍රේලියාවේ එම්බසියට ගිහිල්ලා ලංකාවේ තියෙන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ අර තව හිටියනේ අර කිව්වේ බඩුව කියන අර්ථකථනය දුන්නේ ඒ නංගිත් ගිහිල්ලා හිටියා. ඒ වැදගත් බඩුවත් ගිහිල්ලා හිටියා. ගිහිල්ලා ඒකේ තියෙන ලස්සන වැඩේ ඔයගොල්ලෝ දන්නව නේද? දැන් පසුගිය දැන් දවස් 10කට වගේ උඩදී ජනාධිපතිතුමා YouTube අවකාශයේ ඉන්න 18ක් 20කට වැඩිය ආරාධනා කරා පැලවත්තේ කාර්යාලයට. මටද ආරාධනා කරා. මට ආරාධනා කරේ තරිඳු උඩුවර. එතකොට මට ආරාධනා ලැබුණේ ජනාධිපති කාර්යාලයකවත් අනුර කුමාර ජනාධිපතිවරයාගෙන්වත් නලින්ද ජයතිස්සගෙන්වත් නෙමෙයි. එතකොට අපිට එන්න කිව්වම ජනාධිපතිවරයා අපි යනවා. ඒකට අර ට්‍රැෆික් ලයිට් හිඟන්නයි ඉන්නේ YouTube. ඌට දැන් ඌ දන්නවා එකක් දන්නවා. ඌ දන්නවා තුදා මාතෘකාවක් කොටගෙන වීඩියෝ එකක් ගැව්වම ඌට views යනවා කියලා. වරෙක් ඔය කාලකන්ණියා ඌට අමතක දැන් අමතක ඇති කොහොමත් උන් එහෙම තමයි. අනිත් හැම ගොඩක් කාලකන්ණි එහෙමනේ. මගෙන් views ටික ගන්න, subscribersලා ප්‍රමාණය වැඩි කරගන්න. අනේ සුදා මේ channel එකට ඇවිල්ලා මේ කියපන්කෝ channel එකේ අපේ channel එක subscribe කරන්න කියලා. එහෙම තමයි 600ක් 700ක් තියෙන channel එක අපි උදව් කරේ. එහෙම තමයි සුදාගේ විදිය. ඊට පස්සේ වකිල් දකින්න වෙලාවට කියනවා අනේ සුදා voice කට්ටියක් දියා මචං. මේ voice කට්ටියක් ගත්තොත් දැම්මොත් මචං මට කීයක් කරලා ලැබෙනවා මචං. ඉතින් අපි එහෙම තමයි මිනිස්සු කීයක් හරි අම්බු කරගෙන කාලා බීලා ඉන්නකොට අපි සතුටු වෙන්නේ ඒකනේ විදිය. එතකොට දැන් පැලවත්තට මේ traffic හිඟන්නට හිඟන YouTube ට ආරාධනා නොකරපු එකට මම පලිද මම මොනවා කරන්නද ඉතින් ඒකට ඕගනයිස් කරපු අයට හිතෙන්නේ නැති මෙතනට අපතයෝගෙන් හල්ල වැඩක් නැහැ කියලා. පැහැදිලිව අපතයෝගෙන් හල්ල වැඩක් නැහැ කියලා. එතකොට දැන් ඒ නිසා දැන් ඌ මේකේ මේ ඕගනයිස් කරේ තරිඳු බවත් දැන තරිඳුට පැත්තක තියලා සුදාව මුල් කරගන්නවා. තම්මේල් එකට සුදාගේ නම දානවා. අක්කි සුදා. ඉතින් ඒක දැම්මහම මොකද දුවනවනේ වැඩේ. ඉතින් ඒ නිසා තමයි. ඉතින් අදත් දැන් අපි එම්බසියට ගියාට පස්සේ ඌ අර පොල්ල දික් කරගෙන අරන් ඉන්නවා. තව ටිකකින් ඔබට වීඩියෝ එක බලන්න පුළුවන් වෙයි. මොකද්ද කියලා. ඊට අමතරව හිරුනිකා කියන පතිවත සුද්ධවන්ත ඒ කියන්නේ ඔහුගේ දැන් මගෙත් එක්ක මාර විදියට ලවින් එකේ හිටියේ. හරි ආදරණීය සහෝදරියක් වගේ හිටියා. ඉතින් ගමම්ම පිස්සුව මාරු වෙලා ට්‍රැක් පැනලා ගිහිල්ලා දැන් උපරිම පැනලා තියෙන්නේ. ඒ දවස්වල වීඩියෝ කරනකොට මිනිස්සු මට බැන්නා. මේ පොළොන්නාවට කුඩු ගෙනාපු ලකීගේ එහෙම නැත්නම් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දුවගෙන හල්ලා ඔබ මොකද්ද මේ කරන්නේ? ඕකගේ පැටි කිරිය ඔබ දන්නේ නැද්ද? ඩිෆෙන්ඩර් වලින් පොල්ලට ගහලා උස්සන් ආපු ගෑණි කියලා මං හිතුවා. ඉතින් අනේ ඉතින් ඒ පොඩි අර භද්‍ර යවුනේ ඉන්නකොට වෙන්නේ නැති. දැන් ටිකක් වෙනස් වෙලා ඇති. ඉතින් එහෙමනේ මැචුවර්ඩ් වෙනවා කියලා කියන්නේ. මුන් මැචුවර්ඩ් වෙනවා කියන්නේ වෙනම එකක්. ඉතින් හිරුනිකා ඔබට පුළුවන් දේ ඔබ කරපන්. අර අනිත් අර බඩත් පුළුවන් දේ බල ඔක්කොම කරපල්ලා. බලලා කරන්න පුළුවන්. එහෙම නෑ බං. බලගේ දැනුම් සම්භාරය තමයි ඔය පෙන්නුම් කරන්නේ. බල හිතනවද මගේ කට වහන්න පුළුවන් කියලා? බල හිතනවද මගේ තියෙන ඒටත් නැති කරන්න පුළුවන් කියලා ඔස්ට්‍රේලියා තොපිට තොපිට ඉතින් බල ගියාම එම්බසියෙන් ඇවිල්ලා පෙනෙලදාරියෙක් ඇවිල්ලා ඒක බාර ගන්නවා. ඒක ඕන කෙනෙක් කරන එක. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. බල ඉතින් ඒකෙන් පොඩි ආතල් එකක් ගන්න එක ගැන අපි සතුටු වෙනවා. මොනවා කරත් තොපිට මේ රටේ ඔය කසිකබල් කාලකන්ණි ගෑනුන්ටයි කසිකබල් පිරිමින්ටයි මේ දේශපාලන ගණිකාවට අපි මේකේ නැවත බලය ලබා දෙන්නේ නැහැ. ඉතින් උන් උත්සාහ කරනවා නීත්‍යානුකූල කරන්න කටයුතු මොකද්ද තියෙන්නේ? කට වහන්න ඕන නම් එකක් දැන් අපි කියමු හරි. දැන් මගේ පුරවැසිභාවය අයින් කරයි කියලා ඔස්ට්‍රේලියාවේ එතකොට දැන් මගේ කට වහනවද උකට? දැන් මගේ කට වහනවද? ශ්‍රී ලංකාවෙත් මට මේ පුරවැසිභාවය නැති වෙලාද? මතක තියාගන්න ඉල්ලා. යකාට පයි නම් කොහොනේ ගෙවල් හදන්නේ නැහැ. මේ භූමිය අඳුනගෙන ඉන්නේ. ඔය ඔක්කොම නැට්ටවල් පුකේ ගහගෙන හිටපු කාලේ රාජපක්ෂ හැතිකරේට විරුද්ධව එක බල්ලෙක් කට අරපු නැති කාලේ මේ සුදා විතරයි යකෝ හොඳ පණ තියෙන හෙලෙක් වගේ උන්ට විරුද්ධව 2020 එළියට බහලා ගැහුවේ. ඔයලා බලන්න පොඩ්ඩක් 2020 මොන බල්ලද හිටියේ කියලා. දැන් ওই බල්ලෝ වගේ රඟන ටොපික් කිංස් YouTube හිඟන්ටලා හිටියද ඒ කාලේ? ඒ කාලේ මොකද හිටියේ? එක බල්ලෙක්වත් හිටියේ නෑ. ඒකට ඔය අද දඟලනුන් ඒ කාලේ සුදාට කිව්වේ පරිස්සමෙන් ඔබ කලු කලේ ඔළුව ගහගෙන යන්නේ. මැරෙන්න එකපාරයි. ජීවත් වෙන කාලේදී මරණයට බිය ජීවත් වෙලා වැඩක් නැහැ. හරිද? මේ රම්‍ය භූමියට, මේ පුණ්‍ය භූමියට එළවපු උන්ට නැවත මේ භූමියේ බලය ලබා ගන්නට දෙන්නේ නැහැ. හිරුනිකාලා වගේ 2.5 ගෑනු කෙසේවත් පාර්ලිමේන්තුව නැවත යන්නේ නැති බව හොඳට මතක තියාගන්න ඉන්නම් ඉබ්බට කියන්නේ. බලාට පඩිසන් දීලා තියෙන්නේ. ඒවා එක එක ආකාරයෙන්
බලාව හන්දි ගානේ රස්තිය අඩු කරනවා, එම්බසි ගානේ රස්තිය අඩු කරනවා, ට්‍රැෆික් ලයිට් වල රස්තිය අඩු කරනවා, සමාජයෙන් හොඳට කමෙන්ට් සෙක්ෂන් එකේ තොපිට වදිනවා. ඉතින් ඒ ටික බලට ලැබිලා තියෙනවා. ඉතින් බලා ගෞරවාන්විත මිනිස්සු නෙමෙයි. ආත්මයන් ලැබුවාට බලා මිනිස්සුයෝ නෙමෙයි. බලා තිරිසන් ගණේ ඕ. ඉතින් තොපේ මහවුන්ට බලා හිතනවා නම් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙන්න පම්පුව තමයි. අපි ඉන්නක දෙන්න යකෝ මතක තියාගන්න මේක. හරි මේ රම්‍ය භූමිය, පුණ්‍ය භූමිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බලය අනුර කුමාරගෙන් පස්සේ ඊට වැඩිය හොඳ පිළකට දෙන්න පුළුවන් මේ කසඩ වල් බලු විපක්ෂයට දෙන්න නැති බව මතක තියාගන්න. ඔක්කොම නෙමෙයි. ඔතන කීප දෙනෙක් ඉන්නවා. 12ක් මිනිස්සු හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අතරට දාගන්න එපා වචනේ කිව්වම අජිත් ප්‍රේමදාස හොඳ මිනිහෙක් කියලා. අමුම තකතිරු මෝඩ ගා. හිරුනිකා බලමු හැප්පිලා. බලත් එක්ක හැප්පෙන්න මම රෙඩි. බලමු හැප්පිලා කවුද දිනන්නේ කියලා. හොඳේ? දිනන්න කියන්නේ කවුද දිනන්නේ නෙමෙයි. කොහොමත් මම දිනුම් කනුවේ ඉන්නේ. කවුද තවදුරටත් පරදින්නේ කියලා ඉදිරියට බලා ගන්න පුළුවන්. තොපි මොන ගෑනු දෙයක්